මේ සිද්ධ වෙන්නේ නදුන් කියලා කෙනෙක්ට. නදුන් කියන්නේ සාමාන්‍ය ජොබ් එකක් කරන් හිටපු සාමාන්‍ය පුද්ගලයෙක්. ඉතින් මේ නදුන්ට දවසක් වෙන සිද්ධියක් හින්දා නදුන් ජීවිතේ කවදාවත් ආයේ නොදන්න පාරල් වල යන්න හිතන්නේවත් නැහැ. ඉතින් අද අපි කතා කරමු නදුන්ට මොකද්ද මේ සිද්ධ උනේ කියලා. ඉතින් ඔයාලව පිළිගන්නවා ටීම් 1 එකෙන් ගේන අපේ නයිට් රෙකෝඩ් X එකේ 4 වෙනි වීඩියෝ එකට. ඉතින් කොහමරි කලින් කිව්වා වගේම මේ සිද්ධිය සිද්ධ වෙන්නේ නදුන්ට. නදුන් කියන්නේ කොළඹ ජොබ් එකක් කරන ගමක් ඉන්න පුද්ගලයෙක්. ඉතින් කොහමරි නදුන්ට කොහමත් වැඩ ඇරිලා ගෙදර යනකොටත් කොහමත් සාමාන්‍ය වෙලාව රෑ 10:00 විතර වෙනවලු. ඉතින් කොහමරි නොවැම්බර් 2 වෙනිදා නොවැම්බර් 2 ඉතින් නොවැම්බර් 2 වෙනිදා කියන්නේ එච්චර හොඳ දවසක් නෙමෙයි. ඉතින් ඔයා පොඩ්ඩක් හොයලා බලන්න නොවැම්බර් 2 කියන්නේ මහා හරි කොහමරි ඉතින් මේ නදුන් වෙන්ද වගේ වැඩ ඇරෙන්න තිබ්බේ 9 මාර්ට. හැබැයි මේ ජොබ් එකේ තිබ්බ වැඩ වැඩිකමට කොහමරි නොවැම්බර් 2 වෙනිදා මේ නදුන්ට තමන්ගේ වැඩ ටික ඉවර කර ගන්න 10 මාර පැන්න. ඉතින් කොහමරි පට්ට මහන්සියක් වෙලා නදුන් කොහමරි ඔෆිස් එකෙන් පැනගන්නේ රෑ 11ට විතර. ඉතින් නදුන් එයාගේ බයික් එකක් තිබ්බා. ඉතින් පොඩි මෝටර් සයිකල් එකක් තිබ්බා. නදුන් රෑ 11ට විතර මෝටර් සයිකල් එකෙන් ඔන්න ගෙදර යන්න පටන් ගත්තා. මොකද දැනටමත් කොන්දටම ගෙදර යන්න පරක්කු වෙලා තිබ්බ හින්දා. ඉතින් කොහොම හරි මේ නදුන් නිම පාරේ හයියෙන් යනවත් එක්කම එක පාටම බයික් එක නතර වෙන්න ගත්තා. පොඩ්ඩ වේගය අඩු වුණා. ඉතින් නදුන් බැලුවට අක් ගාලා තෙල් ඉවරද කියලා. ඔව්. නදුන්ගේ වෙලාව කියන්නේ නදුන් ඊයේ මේ කියන්නේ මේ සිද්ධිය සිද්ධ වෙන්න කලින් දවසේ කිසියම් විදියකින් මේ බයික් එකට තෙල් ගහලා තිබුණේ නැහැ. ඉතින් ඒ හින්දා කුමාරි මේ නදුන් වේගෙන් ආපුත් හින්දා බයික් එකේ තිබ්බ තෙල් ඉවරලා තිබුණා. ඉතින් නදුන්ට කරන්න කිසිම දෙයක් හිතා ගන්න බැරුණා. මොකද ඈත පේන්නවත් තෙල් ෂෙඩ් එකක් තිබුණේ නැති හින්දා. ඉතින් නදුන්ට පොඩ්ඩක් පුදුමය තුණා මේ මහරෑ කොහොමද තෙල් ෂෙඩ් එකක් මේ දන්නේ නැති පාරක හොයාගන්නේ කියලා. මොකද නදුන් හිටියේ පොඩ්ඩක් කොළඹින් එහා නගරක. ඒ නිසා නදුන්ට ලොකුවට මේ කොළඹ පාරවල් ගැන ලොකුවට දැනුමක් තිබුණේ නැහැ. ඉතින් කොහමරි මේ නදුන් දැන් ගෙදර යන්නත් ඕන හින්දා නදුන් කෙලින්ම බයික් එකෙන් බැහැලා පයින්ම බයික් එක තල්ලු කරන්න හිතාගෙන ඇවිදගෙන ගියා. මොකද ළඟපාත කිසිම තෙල් ෂෙඩ් එකක් පේන්නවත් තිබුණේ නැති හින්දා. ඉතින් කොහමරි නදුන් මේම පාරේ යනවත් එක්කම නදුන්ට හම්බ වෙනවා පාරේ ඉඳලා වයසක 100 කෙනෙක්. හරිද? ඉතින් මේ වයසක 100 කෙනෙක් කියන්නේ මේ මහලුක 80ක් 90ක් න 100 කෙනෙක් නෙමෙයි. වයස අවුරුදු 60ක් විතර වෙන කෙනෙක් මෙන්න නදුන්ට බයික් එක තල්ලු කරන් යද්දි හම්බ වෙනවා පාරේ එහා පැත්තේ ඉඳලා. ඉතින් නදුන්ට අග්ගාලා ඒ අංකල්ගෙන් අහන නැත්නම් මේ 100කෙන් අහනවා මේ හරියට තෙල් ගහ ගන්න තැනක් නැද්ද කියලා. ඉතින් මේ 100 කියනවා මේ ළඟ පාතනක් නැහැ. හැබැයි මම දන්න පොඩි පෙට්ටි කඩයක් තියෙනවා. ඒ පෙට්ටි කඩේ සමහර විට තෙල් ඇති. පොඩ්ඩක් ගිහිල්ලා බලන්න කියලා. ඉතින් නදුන් අහන කොහෙද මේ
ඒ පෙට්ටි කඩේ තියෙන්න කියලා. ඉතින් මේ සියා කියන මෙම කෙලින්ම ගිහිල්ලා 4 වෙනි පටු මගෙන් දකුණට දැම්මම ඒ පොඩි අඩි පාරක් හම්බෙනවා කැලෑ පාරක් වගේ. ඒ පාර දිගටම ගියාම පොඩි ගෙවල් ටිකුත් එක්ක පොඩි පෙට්ටි කඩක් හම්බෙනවා. ඒ පෙට්ටි කඩෙන් තෙල් තිබ්බොත් විතරක් තෙල් ගහගන්න කියලා මේ සිය නදුන්ට කියන. ඉතින් නදුන්ට වෙන කරන්න කිසිම දෙයක්වත් නැති හින්දා මේ වෙලාවේ මොකද ඈත පෙන්න තෙල් ෂෙඩ් එකකුත් නැති හින්දා නදුන් බයික් එක තල්ලු කරගෙනම අර පාර හම්බෙච්ච සිය කියපු ඒ පෙට්ටි කඩ හොයාගෙන යන පටන් ගත්තා. ඉතින් කුමාරී දාඩිය පෙරාගෙන බයික් එක තල්ලු කරගෙන කුමාරී ඔන්න අර සිය කියපු 4 වෙනි පටු මගට ආවා. ඉතින් 4 වෙනි පටු මග එන පුංචි පටු මගක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වැඩි ලොකු වාහනයකට යන්න බැරි සාමාන්‍ය මිනිස්සු වැඩි ගමන් නොකරන පොඩ්ඩක් කරුවල පාරක්. ඉතින් නදුන් බයික් එක තල්ලු කරගෙන අර සියකේ පෙට්ටි කඩේ හොයාගෙන ඉස්සරහටම යන්න පටන් ගත්තා. නිම යනවත් එක්කම නදුන්ගේ වාසනාවට කඩේ නැත්නම් මේ පෙට්ටි කඩේ වහන්න ඔන්න මෙන්න තිබිලා කොහමද නදුන් එනවා. ඉතින් නදුන් ඇවිල්ලා තෙල් තියනද ලැබවම කඩේ නදුන්ගේ වාසනාවට තෙල් ටිකකුත් තිබ්බා. ඉතින් නදුන් තෙල් ගන්න අතර වාරයේදී නදුන්ට මේ කඩේ හිටපු මුදලාලි කියනවා මේ මහත්තයා ඔය ආයෙත් දැන් ආපස්සට යන්න ඕනේ මේ කොහොම කෙලින්ම ගිහිල්ලා ඔයාට තුම්මන් හන්දියක් හම්බ වෙනවා. ඒ තුම්මන් හන්දියෙන් වමට දැම්මම ඒ පාර ගියම හොට ආයි මහා පාට යන්න පුළුවන් කියලා මේ මුදලාලි මේ නදුන්ට කියනවා. මොකද මුදලාට තේරුණා නදුන් මාර මහන්සියකින් හිටියේ කියලා මේ බයික් එක තල්ලු කරගෙන ආපෙන් ඉතින් නදුන් මේ දේ කැමති වෙලා නදුන් බයික් එකේ තැටියක් ගහගෙන කඩේ මුදලාට ස්තුති කරලා ඔන්න නදුන් අර කඩේ මුදලාලි කියපු විදියට තුම්මන් හන්දියෙන් දාලා එන්න තීරණය කරා. මොකද මේ යනකොටත් රෑ 11 මාට විතර ඇති. හරිද? ඉතින් කුමාරි නදුන් පොඩ්ඩක් මහන්සිය නිවාගෙන එමීට බයික් එක පැදගෙන ඔන්න අර කඩේ මුදලාලි කියපු විදිහට තුම්මන් හන්දිය හම්බ වෙනකම් බයික් එක පැදගෙන ආවා. ඔන්න ඈතින් මේ නදුන්ට පේන්න ගත්ත තුම්මන් හන්දිය. අන්න එතින් පස්සේ තමයි මේ නදුන්ගේ ජීවිතේ වෙනස් මතකට හැරෙන්න. ඉතින් කොහොම හරි නදුන්ට මේ බයික් එක හිමිට එනවත් එක්කම නදුන්ට පේන්න ගත්තා තුම්මන් හන්දියේ කාන්තාවක්. තුම්මන් හන්දි කාන්තාවක් එන වාන්ට අස්ත තනගාන් තමයි හිටියේ. කුමාරී නදුන්න පාස් කරගෙන ත්‍රීවිල් ටිකුයි ඔය බයික් ටිකුයි ගියා. හැබැයි කවුරුත්ම මේ කාන්තාව ඒ වාහන වලට අත දැම්මත් නැවැත්තුවේ නැහැ. ඉතින් නදුන්ට හිතුණා මේ පව් කියලා හිතලා නදුන් තීරණය කරනවා මේ කාන්තාව දාගෙන යන්න. ඉතින් මේ කාන්තාව ගාවට ආවම මේ කාන්තාව මාර ලස්සනයි. මාර ලස්සන. ඒ කියන්නේ අවුරුදු 25ක විතර හොඳ තරුණ ලස්සන ගෑනු ළමෙක් තමයි මේ පාරේ අත දාදා හිටියේ වාහන වලට. ඉතින් මේ කොහොම හරි නදුන් ඒ ගෑනු ළම තියා බලවඩ hina වෙලා මේ කාන්තාව මුත් කියන්නේ මේ ගෑනු ළම කිසි දෙයක් නොකිය කෙලියම බයික් එකෙන් වාඩි ගන්න. ඉතින් නදුන් කියන්නේ කොල්ලෙක් හින්දා මේ වෙලාවේ නදුනුත් මුකුත් හිතා ගන්න නැතුව බයික් එකට මේ ගෑනු ළමයාව නගගෙන ඔන්න තුම්මන් හන්දියෙන් අර කඩේ මුදලාලි කියපු විදියට වම් අත පැත්ත දාලා යන්න පටන් ගත්තා. වැඩේ කියන්නේ වම් අත පැත්ත පාර මාරම කරවල ලයිට් කණුව පේන්නවත් තිබුණේ නැහැ. පුංචි අර මැටි අඩිපාරක් තියෙන අන්න ඒ වගේ පාරක් තමයි මේ තුම්මන් හන්දියෙන් වමට හැරෙනව තිබ්බ පාර. ඒ කුමාරී නදුන්ගේ බයික් එකේ තිබ්බ ඉස්සරහ තිබ්බ ලයිට් එකත් දාගෙන බයික් එකෙන් හැමීට ඉස්සරහට ගියා. නදුන් මේ මැටි පාර නැත්තම් මේ පුංචි අඩිපාරේ කවුරුත්ම හිටියේ නැති හින්දා වගේම බයික් එකේ පිටිපස්සේ ගෑනු ළමෙක් හිටිය හින්දා
එයාට පොඩ්ඩක් අර ගැම්මක් පෙන්වන්න කියලා හිතාගෙන බයික් එකේ වේගය පොඩ්ඩක් වැඩි කරා. බයික් එකේ වේගය වැඩි කරනවත් එක්කම නදුන්ට දෙනුණා කවුරු හරි කෙනෙක්, ඒ කියන්නේ පිටිපස්ස හිටපු ගෑනු ළමයා මේ නදුන්ගේ උරහිසට අත් දෙක තිබ්බා. ඒක නදුන් අඳුරගන්නේ නදුන්ගේ උරහිස් දෙක මාර සීතලක් මේ නදුන්ට දැනෙච්ච හින්දා. දින් නදුන් හිතුවා හරි දැන් යා උරහිසුනොත් අල්ලගත්ත හින්දා තා වැඩ පේන්න කියලා බයික් එකේ හයියෙන් යන්න. බයික් එකේ කෙලින්ම ආයෙත් මැටි පාරේ කවුරුත් හිටියේ නැති හින්දාත් නදුන් මාර හයියෙන් බයික් එක පතවගෙන ගියා. කිසිම අනතුරක් වෙන්නේ නැහැ. හරි කිසිම අනතුරක් වෙන්නේ නැහැ. නදුන් කොහමරි ඔන්න අවසානයේදී ඔන්න නදුන්ට යන්න ඕන මහා පාට ඔන්න තුම්මන් හන්දියේ ආවා. ඉතින් නදුන් හයියෙන් ඇවිල්ලා නදුන් ඔන්න බයික් එක පැත්තකින් නවත්තලා පිටිපස්ස හැරිලා බලනකොට කිසිම කෙනෙක් පිටිපස්සේ ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ නදුන් අර මගින් බයික් එකට නගගත්ත කාන්තාවක් බයික් එකේ ඉඳලා කියලා පේන්නවත් නැහැ. කොහොමරි මේ ගෑන් ළමයාට බහින්න අවස්ථාවක් තිබුණෙත් නම් මොකද නදුන් අයියෙන් ආපු හින්දා. නදුන් හයියෙන් ආපු හින්දා මේ කොහොමත්ම මේ බයික් එක නැග්ග ගෑනු ළමයා බහින්න විදියක් නැහැ. හැබැයි තාම නදුන්ගේ උරහිස් දෙක සීතලයි. කියන්නේ මේ දෙපැත්ත විතරක් මාර සීතලක් මේ නදුන්ට දැනෙන්න ගත්තා. ඉතින් පස්සේ නදුන් ජීවිතේ කවදාත්ම ওই පාර ගිහිල්ලා නැහැ. ඉතින් කුමාරී ওই සිද්ධියෙන් පස්සේ තව දේවල් කිහිපයකුත් සිද්ධ වෙනවා. ඉතින් ඒ දේවල් මම මේ කතාවේදී මම කියන්නේ නැහැ. මොකද ඒ දේවල් පොඩ්ඩක් දරුණු වැඩි හින්දා. හරි ඉතින් කුමාරී අපේ නයිට් රෙකෝඩ් X එකේ 4 වෙනි එපිසෝඩ් එක මේ විදියට නිමා වෙනවා. ඉතින් අපි තවත් ටීම් 1 එකේ නයිට් රෙකෝඩ් X අපේ ප්ලේලිස්ට් එකේ තවත් එපිසෝඩ් එකකින් තවත් වීඩියෝ එකකින් එක්මන්ටම හම්බෙමු.